රිංගිලා ඉන්න ඕන කෙනෙක් නන් නෙවෙයි. ඔබව දකින්න ප්‍රිය කරන, ඔබට ආදරය කරන රසික ජනතාවක් ඉන්නවා. මේ රටේ රසික ප්‍රජාවක් ඔබට බිහි වෙලා ඉන්නවා වගේම ලංකාවේ ගොඩක් දෙනෙක්ට ඔබ නැති අඩුව මේ වන විටත් දැනෙනවා. ඉතින් ඒ නිසාම මම විශ්වාස කරනවා ඔබ යලිත් වතාවක් අපිට තිරයේ දකින්නට ලැබෙවි කියලා නොබෝ දිනකින් ඔය කිව්ව විදිහට. මම මුලින් පුංචි පොරොන්දුවක් වුණා. දැන් අද මේ භාව වේදිකාව ඇගේ නමින් තමයි වෙන් කරලා තිබෙන්නේ. නිමාලි ප්‍රනාන්දු ඔබේ ආදරණීය බිරිඳගේ නමින්. ඇය තමයි මේ වේදිකාවේ කතානායිකාව. හැබැයි කෝකිල මම කියනවා ඔබ තමයි මේ වේදිකාව පසුපස සිටින මහ මොලකාරයා. මේ වේදිකාවේ මහ මොලකරුවේ ඉන්නේ. ඔබ දන්නවද මේ භාව ප්‍රසංගයට, භාව ඇකඩමියකට නම කියන්නේ ඔබ? කියන්නකො ඇයි මේ භාව කියලා නම තිබ්බේ? මේ ප්‍රසංගයට, මේ ඇකඩමියකට හේතුව? බොක්කෙම්බණයක් වැඩ කරන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ බොක්කෙම්බෙනවා කියලා. බොක්ක කියන නම සාමාන්‍යයෙන් ජනවහරේ පළාත් වලින් පළාත් වලට එන වචනයක් නේ. නමුත් මේ භාව කියන වචනය එක මම ආසයි ටිකක් මේ මා ප්‍රාණ අකුරු වලට මම අක්ෂර වලට ආසයි. ඒකත් එක්කම ඇත්තටම අපි මේ නර්තන පාසලක් නෙවෙයි ගොඩ නැගුවේ. නර්තන පාසලක් නොවන කලා පාසලක් තමයි අපිට ඇත්තටම හදන්න උවමනා වෙලා තිබ්බේ. ඒක ඇතුලේ කිසිම වයස් ભેදයක් නැතුව. අද ඔබ දකින්න ඇති එකම වේදිකාවේ අම්මත් එක්ක දුව නැතු. දුවත් එක්ක අම්ම නැතු. එතකොට අම්මා දුව නිසා අතහැරපු හීන ටිකක් ඇතිද? හැබැයි යාටත් දැන් වේදිකාවක් තියෙනවා. ඒ තමයි එයාගේ භාවය. ඒ තමයි හැමෝගේම භාවය. හරිම අපූර්ව අදහසක්, උදාර අදහසක්. මොකද Tamanට නොලැබෙන දේවල් එක්කලා දුක් වෙවි ඉන්න කාරණාවක් නෙවෙයි. ඔන්න ඔබ භාව ඇකඩමියත් එක්ක එකතු වුණොත් ඔබේ දරුවා එක්කලා ඔබෙත් ඔබේ හීනවලට යන්න පාර කපා ගන්නට හැකියාව තිබෙනවා. එහෙම නේද කෝකිල? හොඳයි. කොම හීන නම් බෑගලක් හම්බ වෙන්නේ නැහැ. නමුත් යම් කිසි හීන ටිකක් හොඳයි. තෝරා බේරාගෙන හීන සැබෑ කරගන්නට හැකියාව තිබෙනවා. අපි එහෙම කියමුකෝ. ඇත්තටම බොහොම සතුටුයි මේ භාව ප්‍රසංගය නරඹනකොට අපි දැක්කා මේ කොහෙන්ද මේ තරම් දක්ෂ දරුවෝ මේ රටේ හොයාගත්තේ කියලා. මොකද මේ වගේ වේදිකාවක් මේ විදිහට පුරුදු කරනවා කියන එක කොයි වගේ අමාරු කාර්යයක්ද කියලා අපි දන්නවා. මේ කාර්යබහුල රටාවත් එක්කලා කොයිතරම් කාලයක් පුරුදු වීම කළාද? ඔබ කොහොමද මේ කාර්යය වෙන් කරගත්තේ? මේ මහන්සිය ගැනත් අපි පුංචියට මතක් කරලා මම ඔබට යන්න දෙනවා මේ වේදිකාවේ ගෙනියන්න. ඇත්තටම මේකට මේ උත්තර දෙන්න ඕන කෙනා ඉන්නේ මේ වෙලාවේ ගිනි කන්දක. ඒ නිසා ඒ chance එක මම ගන්න නැතුව ලක්වෙනියක්ගේ ලක්වලයක්ගේ මම ඒ chance එක නිමාලිට තියලා මම වේදිකාවෙන් නික්වෙන්න අවසර ඉල්ලනවා. මොකද ඒකට වැඩිපුර මහන්සි වෙන්නේ නිමාලි. එයාට ඒ ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒ නිසා. හොඳයි. මොකද ස්තුතියි කෝකිල. හරිම සතුටුයි මේ භාව වේදිකාව